වේගය සඳහා විශාලතම අගය ලැබෙන්නේ. දැන් මේකේ මෙහිමයි මේකේ මේ වාතය දැන් එයා එකේ තමයි අඩුම. ඊට පස්සේ මේ ලික්විඩ් එකේ ඊළඟට වැඩි, ඊට පස්සේ සොලිඩ් වල වැඩි. එහෙම තමයි යන්නේ. එයා එකේ වැඩි වෙන්නේ අර මේ දැන් එයා මේ වායු අංශු ඈතනේ තියෙන්නේ. එතකොට කම්පණය වෙන්න මෙතනින් ළමයට යන්න යම්කිසි දුරක් යන්න කාලයක් ගත වෙනවනේ. දැන් එතකොට මේකේ හිමින් යන්නේ මේ දවනියේ. එතකොට මේ ලික්විඩ් එකේ ටිකක් අංශු ළඟනේ තියෙන්නේ. එතකොට ඒකේ මේ වාතයේ දවනි ප්‍රවේගයට වැඩිය මේ ලික්විඩ් වල ටිකක් වැඩි. සොලිඩ් වල හොඳටම වැඩි. මොකද ඒකට පැක් වෙලා තියෙනවා. එතකොට කම්පණය එක අංශුවක් අනික අංශුවේ වදින්නේ එහෙම ලොකු වෙලාවක් යන්නේ නැහැ. පට ගාලා මේ අංශු කම්පණයෙන් එක ස්ථානයකින් ඉඳලා තවත් ස්ථානයකට ශක්තිය මේ මාරු වෙලා මේ සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. මේ එතකොට මේ වැඩි වෙන පිළිවෙලට ගත්තොත් එතකොට වාතයනේ අඩු, ජලය භූමි තල ඒ ටික අඩු වෙන. එතකොට දැන් මෙතන තියෙනවා මේ සොලිඩ් දෙකක් වාණි ඇලුමිනියම් කියලා. දැන් ওই දෙකෙන් කෝකද තෝරගන්නේ? ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ උතන. දැන් ඕකේ ඇත්තටම මේ වෙන්නේ මෙහෙමයි. දැන් මේක 300 ගාණක් නෙමෙයි එයාවල. ඊට පස්සේ ලික්විඩ් වල මේක මේ නිකන් 4 ගුණයක් වගේ වෙන්නේ. නිකන් 1400ක් විතර වගේ. ඊට පස්සේ මේකෙත් ආයේ 4 ගුණයක් තමයි මේ එන්නේ සොලිඩ් වල. ওই ඇලුමිනියම් වාණි වල. එතකොට මේක 6ක් විතර වගේ වෙනවා. 6000 විතර වගේ. ms-1 මේ එහෙම තමයි ඉන්නේ. මේ එතකොට මෙතන මේ වාණේ ඇලුමිනියම් වලයි ඕකේ මේ වාණි තමයි ඇත්තටම මේ දැන් පැක් වෙලා තියෙන හොඳට ඩෙන්සිටි එක වැඩිනේ වාණි වල. මේ ඇලුමිනියම් වල ඩෙන්සිටි එක අඩුයි. මේ ඒ වුණත් ඒකත් හොඳටම පැක් වෙලා තියෙන්නේ. ඒ වුණාට මේකේ මේ අර ඉලාස්ටික් ගතිය වැඩි. ඉලාස්ටික් ගතිය වැඩි හින්දා මේ ඇලුමිනියම් වල තමයි වැඩිම වෙන්නේ. එතකොට මේකට මේ විභාගෙදී උත්තර දීලා තියෙන්නේ 4යි 3යි දෙකටම මේ හරි තියෙනවා. 4යි 3යි දෙකම හරි. මේකත් හරි මේකත් හරි. මොකද මේ දෙකේ වෙනස එහෙම මේ ඒක දන්නේ නැත්නම් ගන්න බැහැ ළමයෙකුට. ඒකයි.